Apple දෙකට නවන iPhone එකක් හදන්න try කර ඉද්දී ඔන්න Samsung ලා තුනට නවන phone එකක් හදලා. මේ තමයි අලුත්ම Samsung Galaxy Z Trifold එක. මේ phone එක සම්පූර්ණයෙන්ම unfold කරාම අඟල් 10ක ලොකුම ලොකු 120Hz display එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අඟල් 6.5ක cover screen එකකුත් තියෙනවා. ඔයා මීට කලින් දැකලා ඇති Huawei ලගේ Trifold phone එක. මේ දෙකේ තියෙන ලොකුම වෙනස තමයි Huawei phone එක fold වෙන්නේ Z අකුරක් හැඩයට. ඒ හින්දා මේකේ display mode තුනක් අපිට බලා ගන්න පුළුවන්. ඒ Samsung phone එක fold වෙන්නේ U අකුර හැඩයට. ඒ හින්දා මේකේ display modes දෙකයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ next level innovative design එකක් තිබ්බට මේකේ specs අතින් නම් එච්චර wow එකක් නැහැ. especially මේකේ price එකත් එක ගත්තා. මොකද මේකේ processor එක Snapdragon 8 Elite. හැබැයි අලුත්ම Gen 5 එක නෙමෙයි. ඒ වගේම තමයි battery එක. මේක include වෙන 5600 mAh battery එකක්. ඒ වුණාට මේකේ ගානින් භාගයක් වගේ වෙන OnePlus 15 එකේ 7300 mAh battery එකත් එක්ක වගේ compare කළාම මේකට එච්චරම impressive කියලා කියන්න බෑ. කැමරා එක අතින් ගත්තම මේකේ තියෙන Z Fold 7 එකේ ආපු triple camera setup එකම තමයි. කිසිම වෙනසක් නැහැ. rumors වලට අනුව මේකේ price එක $2500ක් 3000 අතර වගේ වෙයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ රුපියල් වලින් 7,72,000 9,26,000 අතර වගේ ගාණක්. ඉතින් ඔයා මොකද මේ අලුත්ම Samsung Trifold එක ගැන හිතන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්න. තාම මේ වගේ වීඩියෝස් බලන්න ආස නම් දැම්ම මාව ෆලෝ කරන්න.